සුබ දවසක් යාළුවනේ. ඔන්න මෙහෙමත් අක්කලා. ඔයාලගේ ගෙදරත් මේ වගේද? මේ බලන්න. අපේ ලොකු දුවට අවුරුදු 11ක් වෙනවා. එයාට වඩා යාගේ නංගි ගොඩක් බාලයිනේ. ඒ නිසා එයාට අනේ නංගි ගැන ලොකු ආදරයක් තියෙනවා. නංගිව හැම වෙලේම වඩා ගන්නවා. ඇත්තටම එයාත් දෙවෙනි අම්මා. අක්කා කියන්නේ දෙවෙනි අම්මා කියලා කියනවනේ. ඒක මගේ ලොකු දුවගෙන් මම හොඳටම දකිනවා. එයා ඉස්කෝලේ ගිහින් ආව වෙලේ ඉඳලම නංගිව මේ මං ගන්නෙත් නංගිව අක්කාගෙන් මේ බොහොම අමාරුයි. ඒ තරමටම අක්කා නංගිව මේ ළඟ තියාගෙන ඉන්න තමයි හදන්නේ. එයා නිකන් නංගිගේ අම්මා වගේ වෙලා දැන්. මං හිතන්නේ එයා කාලයක්ම තව කෙනෙක් එක්ක නොහිටපු නිසා වෙන්නේ නැති මෙච්චරම මේ විදිහට මේ නංගිට ආදරේ කරන්නේ. එයා අවුරුදු 11කට පස්සේනේ මේ නංගි. එතකොට අවුරුදු 11ක් තිස්සේ මෙයා තනියම හැදිච්ච ළමෙක් විදිහට එයාට නංගිව ලැබිලා තියෙන්නේ එයා දකින විදිහට එයාගේ බෝනික්කලු. එයා නංගිව බෝනික්ෙක් විදිහට තමයි ඔය හැම වෙලේම අරගෙන යනවා වඩා ගන්නවා. නංගි ඉන්න වෙලාවත් නංගි චුට්ටක්වත් අඬන්න බෑ. ඇඬුවොත් එයා තමයි දුවගෙන යන්නේ ඉස්සෙල්ලාම. පේනවද? ඇත්තට මේක හොඳයි. අපි නැති කාලෙකට හරි අපේ චූටි දුවට එයාගේ අක්කා ඉන්නවා එයාගේ අම්මා විදියට. ඉතින් එනම් යාළුවනේ අදට මම වීඩියෝ එකෙන් සමුගන්නවා.